ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත පහත සඳහන් පරිදි සහන සැලසුම් ලැබේ. ඉපීමේ හැකියාව හීන වීමේ ප්‍රතිශතය 120ට වඩා වැඩි නම් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැනීමට හැකියාව ඇත. වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් පහ දීමනා ගෙවීම, සේවා විශ්‍රාම වැටුම සහ දුබලතා විශ්‍රාම වැටුපකට හිමිකම් ලබයි. ඔවුන්ගේ වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම. ඔවුන්ගේ ඉපැයීමේ ශක්තිය හීන වීම මත රුපියල් 20000 සිට ලක්ෂය දක්වා වන්දි මුදලක් එක්වරක් පමණක් හිමි ගන්නවයි. වයස අවුරුදු 55 සම්පූර්ණ වීම පසු එතෙක් ලද සියලු වැටුප් දීමනා ඇතුළත් මූල්‍ය ප්‍රතිලාභ එකතුව නොවෙනස්ව ඔහු ජීවත්ව සිටින තෙක් සහ ඉන්පසු වැන්දබුවට හිමිවන පරිදි ස්ථාවර මාසික දීමනාව හිමිගනු ලබයි. ත්‍රස්තවාදී ප්‍රහාර නොවන හේතුන් මත ආබාධිත වූ අය වෙත පහත සඳහන් පරිදි සහන සැලසුම් ලැබේ. 2009 දිනට පෙර ඍජුවම ත්‍රස්තවාදී නොවන හේතුන් මත ආබාධිත වූ හමුදා සමාජිකයින්ද ඔවුන්ගේ වයස අවුරුදු 55 දක්වා වැටුප් පහ දීමනා ගෙවීම, රණවිරුවාගේ සේවා කාලය පදනම් කරගෙන දුබලතා වැටුප් ගෙවීම, සේවා විශ්‍රාම වැටුප් හිමි ගැනීම සහ වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම, වයස අවුරුදු 55 සම්පූර්ණයෙන් පසු එතෙක් ලද සියලු වැටුප් දීමනා ඇතුළත් මූල්‍ය ප්‍රතිලාභ එකතුව නොවෙනස්ව ඔහු ජීවත්ව සිටින තෙක් සහ ඉන්පසු වැන්දබුවට හිමිවන පරිදි ස්ථාවර මාසික දීමනාව හිමිගනු ලබයි. 22.93 රාජ්‍ය පරිපාලන චක්‍රණය කරන 4 ප්‍රකාරව රාජකාරියේ යෙදී සිටියදී 100% පූර්ණ ආබාධිතත්වයට පත්වන හමුදා සමාජිකයින්ට වයස අවුරුදු 50 දක්වා වැටුප් පහ දීමනාව ගෙවීම, රාජ්‍ය පරිපාලන චක්‍ර 22.93 ප්‍රකාරව රාජකාරියේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වය නොවන අනිකුත් ස්වභාවයේ අනතුරු වලට ලක්වන අයවලුන්ට ආබාධිත ප්‍රතිශතය අනුව ගණනය කර වන්දි මුදලක් පමණක් ගෙවීම. ප්‍රශ්නය 2. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට ප්‍රථම ඔහු මිය ගියහොත් ඔහුගේ යැපෙන්නන් වෙත මියගිය හමුදා සමාජික වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනය තෙක් මාසික වැටුප් පහ දීමනා යැපෙන්නන්ට හිමි ගන්නු ලබයි. ඔහු විවාහක අයෙකු වේ නම් ඒකී වැන්දබූ බිරිඳට වැන්දබූ හා අනත්දරු විශ්‍රාම වැටුප මාසිකව හිමි ගැන්වීම, මියගිය ආබාධිත සෙබලාගේ වයස අවුරුදු 55 සම්පූර්ණයෙන් පසුව ඔහුගේ වැන්දබූ බිරිඳ හට ගෙවීම කරනු ලබන වැන්දබූ විශ්‍රාම වැටුප සමාජිකයා අවසන් වරට ලබාගත් වැටුප පදනම්ම 85% ප්‍රතිශතය අනුව සංශෝධනය කර ගෙවීම කරනු ලබයි. වයස අවුරුදු 55 සම්පූර්ණයෙන් පසු එතෙක් ලද සියලු වැටුප් දීමනා ඇතුළත් මූල්‍ය ප්‍රතිලාභ එකතුව නොවෙනස්ව ඔහු ජීවත්ව සිටින තෙක් සහ ඉන්පසු වැන්දබුවට හිමිවන පරිදි ස්ථාවර මාසික දීමනාව හිමි ගන්නු ලබයි. දෙමව්පියන් වෙත රුපියල් 25000ක දීමනාවක් ගෙවීම. ප්‍රශ්නය 3. එම සහම දීමනා ප්‍රමාණවත් වීම නොවීම යන කරුණු අදාළ දීමනා ලබන අයගේ ජීවන රටාව හා ඔවුන්ගේ දැරීමට ඇති වියදම්වල ස්වභාවය තීරණය වන බැවින් මේ සඳහා නිශ්චිත පිළිතුරක් දෙන්න අපහසුයි. ගරු කතානායකතුමනි, උදාහරණ වශයෙන් මියගිය හමුදා සමාජිකයන්ගේ දෙදෙනෙකුගේ යැපෙන්නන් වෙත ගෙවන ලද වැටුප් පහ දීමනා මම ඒක සභාගත කරනවා. කතානායකතුමනි, ප්‍රශ්නය 4 අදාළ නොවේ. ප්‍රශ්නය 1. සක්‍රීය සේවයේ යෙදී සිටිය සමාන විවාහ අයෙකු වේ නම් වැන්දබුව අනත්දරු විශ්‍රාම වැටුප මාසික හිමි ගැනීම, මියගිය ආබාධිත හමුදා සෙබලා අවිවාහක අය වේ නම් ඔහුගේ මව පියාහට වැන්දබුව අනත්දරු දායක මුදල එකවර ගෙවීම, සක්‍රීය සේවයේ යෙදී සිටින ආබාධිත යුද හමුදා සමාජිකයින් විශ්‍රාම ගැනීමට පෙර මිය ගියහොත් ආබාධිත වීමට බලපෑ තුවාල සිදුවීම මිය යෑම කෙරෙහි බලපෑ ඇතිද යන්න අනුව සමාජිකයාගේ යැපෙන්නන්ට යැපීම් දීමනාව පමණක් හිමි ගන්නු ලැබේ. මීට අමතරව මෙම කාණ්ඩයේ අයවලුන්ගේ යැපෙන්නන්ටද මියගිය හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ දිනය දක්වා වැටුප් හා දීමනා ගෙවීමට විධිවිධාන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ කටයුතු මේ විට සිදු කරමින් පවතී. ප්‍රශ්නය 2. මෙම කාණ්ඩයේ අයවලුන් හට ද වෛද්‍ය හේතුන් මත සේවයෙන් ඉවත් වීමටත් ඒ අනුව වයස අවුරුදු 55 දක්වා වැටුප් පහ දීමනා දුබලතා විශ්‍රාම වැටුප් ස්ථාවර මාසික දීමනාව හිමි ගැනීම සඳහා යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා සකස් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මූලික එකඟතාවය ලබා ගැනීම සඳහා
මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අතර එහි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ඒකී යෝජනාව සඳහා අනුමැතිය හා එකඟතාවය ලබා නොදෙන බව දැනුම් දෙන ලදී. කෙසේ වුවද මේ වන විට ජ්‍යෙෂ්ඨ හමුදා වෛද්‍යවරු ඇතුළත් කමිටුවක් පත් කර මෙම කාණ්ඩයට අයත් තනිව නඩත්තු විය නොහැකි තත්ත්වයේ දුබලතාවක් පවතින අයවලුන් හට ඉහත සඳහන් සහන සැලසීම සඳහා විධිවිධාන සැලසීමේ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නයේ කොටස 3 අවසර නිවාඩු නොමැතිව නොපැමිණ සිටීම හමුදා නීති සහ රෙගුලාසි වලට අනුව නීති විරෝධී දෙයක් වන බැවින් හමුදා වලින් ඉවත් කර ඇත. 4 කොටස ඔව් 5 පියවර ගනිමින් පවතී. 6 නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සඳහා වෛද්‍ය මණ්ඩලයක් හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කරන කමිටුවකට ඉදිරිපත් කර බරපතල ස්ථීර දුබලතාවයක් පවතින බව සඳහන් වේ නම් ආබාධිත අස්කිරීමේදී ලබා දෙන සහන සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කරමින් පවසී. ප්‍රශ්නය ආ අදාළ නොවේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.